අභයගිරි විහාරස්ථානයට අයිති තවත් සුවිශේෂිත කොටසකට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. දැන් මේ කොටස මොකක්ද කියලා බැලූ බැලමටම පෙනේ. අපි චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා බලමු මොකක්ද මේ කොටස කියලා. මේ තමයි අභයගිරි විහාරස්ථානයට අයිති වෙලා තියෙන ප්‍රධාන දානශාලාව. දැන් මම ඔබට පෙනෙන්නට සලස්වන්නේ මේ දානශාලාවේ අතීත බිම් සැලැස්ම කොයි විදිහටද පැවතුනේ කියන කාරණාව. එතකොට ඔබට මේකෙදී විස්තරයක් දැක බලා ගන්න පුළුවන්. එතකොට දානශාලාව ගැන කතා කරගෙන යද්දී කොයි වගේද කියන කාරණාව. දැන් ඇත්තටම අපි කතා කරගෙන ගියොත් අපේගිරි විහාරස්ථානය කියලා කියන්නේ බෞද්ධ විශ්වවිද්‍යාලයක් බවට පත් වෙලා තිබිච්ච තැනක්. ඒ කියන්නේ බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක්. මොකද පාහියන් භික්ෂුන් වහන්සේ සඳහන් කරනවා 5000කට වැඩි භික්ෂුන් වහන්සේලා අභයගිරිය වැඩ වාසය කරා කියලා උන්වහන්සේ ලංකාවට වැඩම කරලා ඉන්න කාලෙදී. ඉතින් මේක විශේෂත්වයක් තියෙනවා. ඔබට මම මේ පෙන්වන්න දෙන්නේ භික්ෂුන් වහන්සේලා දහනේ වළඳපු මේ දානශාලාවේ තියෙන විශේෂිතම දෙයක්. මේ තමයි අපි කතා කරන බත්තොරුව. මේ භික්ෂුන් වහන්සේලා දහනේ වළඳපු බත්තොරුව විශාල ප්‍රමාණයක බත්තොරුවක් තමයි අපිට දකින්න තියෙන්නේ. මොකද භික්ෂුන් වහන්සේලා 5000කට වැඩි ප්‍රමාණයක් දහනේ වළඳපු ස්ථානයක්. ඉතින් මේ බත්තොරුවෙන් ඔබට හිතා ගන්න පුළුවන් කොහොමද අභයගිරි විහාරස්ථානයේ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙලා විශාල භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ වාසය කරා කියන කාරණාව අපිට තහවුරු වෙනවා. ඉතින් ඒ වගේම තමයි මෙතන තව ව්‍යංජන ඔරුවක නටබුන් අපිට දකින්න හම්බෙනවා. විශේෂයෙන්ම අපිට සඳහන් කරන්න පුළුවන් භික්ෂුන් වහන්සේලාට බුෆේ ක්‍රමයට දාහනේ වළඳන්න අවස්ථාවක් තිබුණා කියන කාරණාව. ඉතින් ඒ වගේම තමයි මම හිතන්නේ තවත් අපේ මේ ඓතිහාසික උරුමයන් තියෙනවා. ඉතින් ඒවා කාලයත් එක්ක විනාශයටපත් වෙලා තියෙනවා වගේ අවස්ථාවක් අපිට දකින්න හම්බ වෙනවා. මේ තමයි ඒ බත්තොරුව. මේවට තඹ තහඩු සම්බන්ධ කරලා ඒ හරහා බත් දාලා භික්ෂුන් වහන්සේලාට ඒ අවශ්‍ය ප්‍රමාණයට පාත්‍රයට වළඳ ගන්න පාත්‍රයට බෙදා ගන්න අවස්ථාව සලසලා තමයි තියෙන්නේ. විශේෂිතම අවස්ථාවක්.